මේ තරුල් ඔය මොකද්ද කරන්නේ? මොකද්ද අංග ගත්තේ? පොඩක් පෙන්නන්න බා. මේ පන්ති වෙලාවේ මේ පිස්සුන රන්නේ. මොකද්ද ඔය? පෑන. පෑන? මොකද්ද ඔය පෑන? මේක ඉතින් කතා කරන පෑන. කතා කරන පෑනක්. ඔය වගේ එකක් මේ බොරු නේද? ඔය මොනාරි ගේම් ගහන එකක් නේද? නෑ. කොහමද ගන්න බෑ අපිට? ඔයා දෙනවා පෙළෝන පන්තියෙන් හොඳේ. ඔය බලන්න. සුපිරි ගැජට් එකක් තමයි නේ. මොකද්ද මතිල මේ? මේක මේ කතා කරන පෑන මම හිතන්නේ කතා කරන පෑනක්. AI පෑනක්. මේක මේ කීයක් වුණාද මේ තරුණ? මම හැදුවේ. ඔයා හැදුවේ? බොරු කියන්න නෑ පා හොඳේ. ඔයා හැදුවා ඔක? ඔය ඕක මේ වාට තියනවාද print කරන්න ඔය වගේ අච්චුවක්? නෑ ඉතින් කඩේකට දීලා හදාගත්තා. කඩේකට දීලා හදාගත්තේ. ඔව් නේද? කඩේකට දීලා හදාගත්තේ. දැන් මේ බලන්න ළමයි තරුල් කියනවා මෙන්න මේ අරුම පුදුම පෑනක් හදලා තියෙනවා. මේ පෑන හැදුවේ තරුල් කියලා. අපි එහෙනම් තරුල්ගෙන් අහම් බලන්න මේකේ විස්තර ටිකක් මොකද්ද කියලා. තරුල්ට පුළුවන් විස්තර කරන්න. මේක ඇතුළේ ඉතින් අර මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් දාලා තිනවා ESP32 S3. අන්න මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් තියෙනවලු මතකද අපි 9 වසරේදී ඉගෙන ගත්තානේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් මතකද 9 වසරේ පාඩමක් තුන මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ඒකේ අපිට තිබුණේ මොනවද මයික්‍රෝ බිට් කියන එකනේ ඊට අමසලා ආඩිනෝ තිබුණා ආඩිනෝ බෝඩ් එකක් තියෙනවලු දැන් මේ තරුල් කියන මොකක්ද ඒකේ නම ESP32 කවුද අහලා තියෙන්නේ අහලා තියෙනවා දැකලා තියෙනවා කියන්න බලන්න තරුල් එන මොකද්ද ඔක ESP32 ඊට පස්සේ මයික් එකකුයි ඇම්ප් එකකුයි ස්පීකර් එකකුයි තියෙනවා ඊට පස්සේ මෙතන ස්ක්‍රීන් එකක් තියෙනවා ඕලේ ස්ක්‍රීන් එකක් තියෙනවා ඔව් නේද ඔව් මේ එතකොට දැන් මේක ඩිසයින් එක කොහොමද ඔයා කරේ මේක ඩිසයින් එක හැදුවේ මම ඉතල ප්‍රොෆෙෂනල් ඇප් එකක් පාවිච්චි කරේ නෑ අර තින්කකැට් කියලා තියෙන්නේ ඔව් තින්කකැට් කවුද මුලින්ම කියලා දුන්නේ ඒක දැන් වැඩ කරන තාමනේ අන්න බලන්න තින්කකැට් අපිට ඒ සයිට් එකට ගිහිල්ලා account එකක් හදාගෙන අපිට physically device නැති වුණත් නේද අපිට ওই හැමදේම ගන්න පුළුවන් බලන්න මේ තරුල් ප්‍රායෝගිකව පාවිච්චි කරලා තියෙනවා ඒක ඊට පස්සේ මේකේ ඒ ටික තමයි ඊට පස්සේ මෙතන ස්විච් එක තියෙනවා මෙතන දැන් මට කියන්න ඕක එතකොට print එක ගත්තේ කොහොමද print එක ගත්තේ වෙබ්සයිට් එකක් තිබ්බා 3D print අන්න 3D print එකෙන් අපිට ඩිසයින් එකක් අපි පුතේ හැදුවොත් අපිට ඕන එකක් ඒ ඩිසයින් එකට අනුව අපිට මේ වගේ ගන්න පුළුවන්. දැන් මේ තරුල්ගේ තමයි නිර්මාණයක් මේ අලුත්ම නිර්මාණයක්. ඒතකොට මේක මොකද්ද වෙන්නේ කියන්නකෝ මුලින්. මේකෙන් අපි මේ බටන් එක ඉබුවට පස්සේ මෙයා ලිස්නින් කරන් පටන් ගන්නවා. එතකොට නිපාටි මෙහෙම බල්බයක් පත්‍රේ. එතකොට අපි මොකක් හරි කිව්වොත් හෙලෝ එහෙම කිව්වට පස්සේ මෙයා ටික වෙලාවක් හිටලා මුළු වෙබ් එකෙම සර්ච් කරලා ඊට පස්සේ උත්තරේ හොයාගෙන ආයි කියනවා. අන්න කියනවා. ඒ කියන්නේ ChatGPT වගේ AI පෑනක් නේද? මරුනේ. නිකන් අහන්න බලන්න මතිල මොනවාරි ප්‍රශ්නයක්? මෙයාගෙන් අහන්න බලන්න පෑනේ. මට විභාගයට අරන් යන්න පුළුවන්ද? එතකොට මේක තාම ඩෙවලොප් කරලා තියෙන ඉංග්‍රීසි වලට විතරයි නේද? එයා මේක දැන්ට තාම හදලා තියෙන්නේ සිංහල ඉංග්‍රීසි විතරයි. ඉංග්‍රීසි තව භාෂා 10ක් දොකල පුළුවන්. සිංහල තාම බෑ. සිංහල තාම බෑ. එතකොට මෙයා හැරි ඕක විභාගයට අරයි යන්න පුළුවන්ද කියලා සාමාන්‍ය විභාග නීති රීති වලට අනුව ඕ වගේ දෙයක් දෙන්නේ නැහැ. මට ඕක ප්‍රැක්ටිකලි පෙන්වන්න මොකද්ද වෙන්නේ කියලා ඕකේ. මේකේ එච්චකල කියන්නේ බටන් එකේ පොර පස්සේ මෙතන මයික් එක මෙතන පිටිපස්සේ තියෙනවා. ඔව් මයික් එකක් තියෙනවා අපිට පේනවා මෙතන මේ තිබුණු සිදුරක් තියෙනවා. ඔව්. ඒ මයික් එක හරහා මේකට වෙබ් සොකට් එකක් කනෙක්ට් වෙනවා. ඒකෙන් අපි කියන දේවල් ඒ වෙලාවෙම මෙයා තේරුම් ගන්න මොනවද කියලා. ඔව්. ඊට පස්සේ ඒක හරහා ඒ තේරුම් ගත්ත දේ වෙබ් එකෙන් සර්ච් කරලා උත්තරේ ක්‍රියේටිව් විදිහට හදලා ආයි මේකට යවලා මේ ප්ලේබැක් එක මෙතනින් යනවා. ඒ වගේම මේ ප්ලේබැක් එකට අදාළ ඉමෝෂන් එකක් මේ ෆේස් එක හරහා පෙන්වනවා. අර බලන්න අර S2ක් තියෙනවා ඒකෙන් ඉමෝෂන් එක පෙන්නනවනේ S2 S පිල්ලම් ගහනවා නැති වෙනවා අර සාමාන්‍ය මිනිස්සෙක් වගේ නේද එතකොට තරුල් මේ කොළපාට ලයිට් එකෙන් ඉන්ඩිකේටරයක් තියෙනවා ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කොළපාට ලයිට් එකෙන් තමයි මේ මොකද්ද දැන් වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ මේකේ මුලින්ම කොළපාට රතු පාට කොළපාට රතු පාට මාරුවෙන් පත් වෙන. ඒතර වෙන්නේ මේ Wi-Fi එක කනෙක්ට් වෙනවා. Wi-Fi කනෙක්ට් වුනේ නැත්නම් රතු පාට පෙන්නනවා. දිගටම නැත්නම් වෙබ් සොකට් කියලා එකක් තියෙනවා. ඒ වෙබ් සොකට් එක කනෙක්ට් වුනේ නැත්නම් කහ පාට පෙන්නනවා. ඇයි ඔයාට මේ වගේ නිර්මාණයක් කරන්න හිතුනේ? සාමාන්‍යයෙන් දැන් ගොඩක් කට්ටිය මොකක් හරි දෙයක් ලියනකොට ඒක ලියලා මොකක් හරි කරුණක් දන්නේ නැතුනම කම්පියුටර් එක ගාවට ගිහලා ෆෝන් එක අරගෙන ඒක සර්ච් කරලා ආයි මොනවද දැන් හොයන්නවා ඔයගොල්ලෝ දැන් AI පාවිච්චි කරනෝනේ පුතාලා මොනවද පාවිච්චි කරන AI tools Gemini නේද ChatGPT
ඔව් perplexity කියලා කියනවා Claude AI නේද? තව මොනවද? Copilot එක බරලොට් එකක් පාවිච්චි කරනවා. ඒව දැන් තරුල් දැක්ක දෙයක් තමයි මොනවා හරි ලියනකොට ගමන් එහෙම දෙයක් අවශ්‍ය වුණොත් වෙනම කම්පියුටරයක් හරි ෆෝන් එකක් සර්ච් කරලා තමයි වැඩේ කරන්න ඕනේ. ඒ අපහසුතාවය දැක්ක තරුල්නේ. ඒක නිසා තරුල් හිතුවා පෑනේ ලියන ගමන් මොනවා හරි දෙයක් කරනවා. ඒ වෙලාවෙම නේද? ඒ වෙලාවෙම සර්ච් කරලා ගන්න ක්‍රමයක් තමයි මේ තරුල් හොයලාදී. ඒකට තරුල් මේකට ඔයා නව නිපයුම් තරගයකට ඉදිරිපත් කරාද? තාම නම් ඉදිරිපත් කරේ. තාම ඉදිරිපත් කරේ නෑ නේද? ඔන්න අවස්ථාව තියෙනවා නව නිපයුම් තරගයට නව නිපයුම් ආංශයකට ඉස්කෝලේ බාර දීලා ඕකට අපිට ගන්න පුළුවන් පේටන්ට් එකක් නේද? පේටන්ට් එකක් කියන්නේ අපේම නිර්මාණයක් කියලා කාටවත් නිර්මාණය කරන්න නැතුව ඔයාටම තියෙන බලපත්‍රයක් වගේ නේද? දැන් මේ හිරුජ අහන මොකද්ද මේක විකුණනවද කියලා නේද? හිරුජ කියන්නේ මේක විකුණනවද කියලා නේ අහන්නේ. ඔව් අන්න විකුණනවද කියලා. ඔයා විකුණනවා නම් මේක කීයටද දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මේක විකුණනවා නම් ඉතින් මේ සයිස් එක විකුණන එක පොඩ්ඩක් කටි ගන්නෑ. ඔව් සයිස් එක ලොකුයි කියලා නේද? එතකොට මොකක්ද කරන්න හිතාගෙන? මේක දැන් මම පටන් ගන්නකොට මේ සයිස් එකෙන් ටෙස්ට් කරන්නේ. ඊට පස්සේ මේක අර ෆේස් එක දාන හින්දා තමයි මේක ටිකක් මේ පළලට ලොක් කරන්නේ. ඔව් ලොක් කරන්න ඕනේ. මම ප්ලෑන් කරන්නේ මේක ෆේස් එක අයින් කරලා නිකන් මේ වොයිස් එක දෙන්න පුළුවන් විදිහට මේක තව පොඩි කරලා හදන්න. ඒතකොට මේක පාවිච්චි කරන්නේ C Studio ESP32 C6 එක. C6 එක ගන්න සයිස් එක අඩු වෙනවා නේ. මේක දැන් මයික්‍රෝ කන්ට්‍රෝල් එක මෙච්චරක් විතර ලොකු නේ අර මෙච්චර. මෙච්චරයි. ඒතකොට ඒක පොඩි හින්දා මට මීට ඇඩිය ඒක විදිහට සාමාන්‍ය පෑනකට වඩා චූට්ටක් ලොකු වෙන්න හදලා දෙන්න පුළුවන්. ඒකට මිල කීයකටද අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ? සාමාන්‍යයෙන් දැන් මේක සෝල්ඩරින් වලට වයර්ස් වලට ඊට පස්සේ සර්කිට් වලට 3D printer කරේ සේරුණ ගත්තොත් 10000ක් වගේ වෙනවා. 10000ක් ගේ අඩුවට කොස්ට් එකක් ගියාද ඔකට? ඔව් මේක හදන්නේ 10000ක් කියලා. එතකොට 10000කට ඔයා විකුණන කියන ඔයාට පාඩුවක් නේ. එතකොට වෙන්නේ 10000යි ලාභයක් නැහැ නේ. ඔව් ලාභයක් නැහැ ඉතින්. යාළුවෙක් නිසා ඔන්න 10000කට දෙනවලු ඕනනම් හදලා. හරි? යාළුවෙක් නිසා 10000කට හදලා දෙනවා නේද? අපි ඔන්න කැමති අයට නේද? තරුල් කැමති ඕනනම් උදව් කරන්නත් සහ කාට හරි ඕනනම් මේක හදාගන්න කවුරු හරි ඕනනම් තරුල සම්බන්ධ කරගන්න පුළුවන් නේ. එහෙනම් තරුල් සුබ පැතුම් ජය වේවා. අපි ඊළඟ දවසේ හම්බ වෙනවා මීට වඩා තවත් නේද? අලුත් නිර්මාණයක් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. සහ මේකේ පොඩි පෑනකින් හමු වෙමු එහෙනම් ගහන්න බලන කට්ටියම හොඳ අත්පොලසන් හදක් වෙන